චෝන්නාව ඔයාලට තව අකුරක් කියලා දෙන්න. කවුද බලමු මේ අකුර අද මම කියලා දෙන්න යන්නේ යා අකුර. යා අකුර කියවීම සහ ලිවීම. ඉතින් ඊට කලින් අපි යා අකුරට තියෙන අකුරු හැඩ රටා ඉගෙන ගන්න ඕනේ. අකුරු හැඩ රටා දෙකක් චූටි දුර පුතාලට කියලා දෙනවා. දැන් ඔන්න බලන්නකෝ යා අකුරට එන අකුරු හැඩ රටාව මෙන්න මේ විදිහට ඇවිල්ලා මෙහිම ඇවිල්ලා ඔන්න එක අකුරු හැඩ රටාවක්. දැන් චූටි දුර පුතාලා මේව අකුරු හැඩ රටා ලියලා තියෙන තරම් නේ. ඉස්සෙල්ලා අකුර ලියන්න ඉස්සෙල්ලා හැඩ රටාව ලියන්න ඕනේ. දැන් ඔක මොකදම පුළුවන් වුණාම අපිට පුළුවන් තා චුට්ටක් මෙන්න මෙහෙම ගන්න. මෙහෙම ආරා මෙහෙම. මාරා ඔහොම. ඔය විදිහට අකුරු හැඩ රටා මුදට ලියලා පුරුදු වෙන්න ඕනේ. එතකොට ලස්සන යාකුරක් අපිට ලියා ගන්න පුළුවන්. යාකුර ලියන්නේ අපි තව පස්සේ. තාම අපි හඳුනන්නේ යනවා නේද? දැන් ඔන්නේ චූටි දුවල පුතාලට පැන්සලයක් පොලයක් ප්ලාස්ටික් එකකින් මම ලියන විදිහටම ලියන්න පුළුවන්. ඔන්න අකුරු හැඩ රටාව පටන් ගන්න මේ පැත්තෙන් පටන් අරන් වම් පැත්තෙන් පටන් අරන් දකුණු පැත්තට යනවා. මේ හරියම ලේසි. ලස්සන හැඩ රටාවක් මේක නේ. මොකද ලියන්න පුළුවන් හැඩ රටා ටික. ඊළඟට අපිට ඒක නිකම්ම ලියන වැඩක් නෑ පුතේ. අපි මෙන්න මේ වගේ රූපයකට රටාවක් දාමු. මේ තියෙන්නේ යතු කැටයක්. මේ යතු කැටවල තියෙනවා මේ වගේ රටා කොටලා තියෙනවා. අපිට පුළුවන් අන්නේ රටාව එකට දාගෙන යන්න මෙන්න මේ ආකාරයට. ඔන්න බලන්න අපි රටාව යොදන හැටි. මෙහෙම ලිව්වා මෙහෙම ගත්තා. මෙහෙම ලිව්වා මෙහෙම ගත්තා. මෙහෙම ලිව්වා මෙහෙම ගත්තා. දැන් එන්නේ ඔය ආකුරේ හැඩේ තමයි ඔය විදිහට අපිට ලියාගෙන යන්න පුළුවන් ලස්සනට. දුල පුතාලා ආසන්නේ ඒ වගේ ලියන්න. අන්න ඒ විදිහට රටාවක් විදිහට අපිට ලියාගෙන යන්න පුළුවන්. ඔය විදිහට මෙන්න මේ වගේ රූපයකට ලියාගෙන යන්න පුළුවන්. චූටි දුල පුතාලා දන්නවනේ අකුරු ලියන පිළිවෙල නේද? ඒ නිසා මම කියනවා ඊළඟ පියවරට එන්නේ අපි හිදස්පත. හිදස්පත මේ විදිහට හදා ගන්න. මේ වෙලදපලේ ගන්න තියෙනවා. ඉතින් ඒ උනාට දැන් බැරි නිසා අපි කාඩ්බෝඩ් එකකින් රෙඩි ෆෝම් එකකින් මේ හිදස්පත අරගෙන අපි හිදස්පත කොලයක් මත තියලා දුල පුතාලට තනියම ලියන්න පුළුවන්. ඒක හුරු වෙන්න ඕන දුල පුතාලා තනියම ලියන්න හරි හුරු වෙන්න ඕන. මොකද ඉස්කෝලේ ගියාම ලියන්න දුන්නවනේ හිදස්පත. ඒකට තමයි තනියම අල්ලගෙන ලියන්න පුළුවන් වෙන්න ඕන. දැන් අම්මලාගේ උදව්ව අරගෙන හිදස්පත තියාගෙන ලියමු අපි. අපි බලමු තීදුවේ දැන් කොහොමද ලියන්නේ කියලා. අපිට හුරු පැත්තට මේ විදිහට කොලයක් තියාගෙන අපි ගන්නවා පැන්සල් අල්ලන හිදස්පත ඒ කොලය මත තියලා පුතාලට පළවෙනි වතාවට වගේ ලියනකොට ඉතින් අම්මා හරි කවුරු හරි අල්ල ගන්න ඒ විහුරුනාම තනියම පුළුවන්. මේ පටන් අරගෙන ඉවර කරලා තමයි අපි අත උස්සන්නේ. ඔන්න දැන් මේ ආකාරයට පුතාලා පැස්ටල් කෑල්ලක් අරගෙන පැස්ටල් කූරකින් ලියන්න පටන් ගන්න. මේ විදිහට යාකුරේ හැඩේ මේ විදිහට නැවත ලියන්න ඕනේ පැස්ටල් කුරුමාව කර මාරු කර අතට හුරු වෙනතුරු හැඩේ මේ අකුරේ හැඩය ඒ ආකාරයට ලියන්නේ. ඒක අපි හිදස්පත මත කිසෙත් තබා ඇඳීම. ඊළඟට පොතේ අපි වැලි කඩදාසියක් මත ඇඳීම. එතකොට හොඳට ඇඟිල්ලට දැනෙනවා අපිට මේ අකුර. අපි එතකොට අපි ලියනකොට පොතේ හැම තිස්සෙම අපේ අත් දෙකම උඩට ගන්නවා. වැලිමිටෙන් උඩ මේ කොටස තියෙන්න ඕනේ අපි මේ සියම. අපිට මේ අතින් අපි මේක තද කර ගන්න ඕනේ. ලියන කොටත් එහෙම තමයි. නැත්නම් කොලේ එහාට මෙහාට වෙන. ඊට පස්සේ මේ දබරෙඟිල්ල අරගෙන හොඳට මේ අකුර මෙතනින් තමයි පටන් ගන්නෙ. මේ ආකාරයට මෙහෙම අතට දැනෙන විදියට මේ වැලි කඩදාසිය මත දබරෙඟිල්ල හොඳට මෙහෙම ගෙනියන්න. එතකොට අපිට අතට ඔළුවට මොළයට ඔක්කොටම මේක දැනෙනවා. මේ ආකාරයට යාකුරේ හැඩයෙන් මෙහෙම දබරෙඟිල්ල ගෙනියන්න ඕන මේ මත. මේ ආකාරයට දැන් ආව ඉස්කෝලේ ගියාම ওই හැම එකක්ම දෙන නිසා දුවට හුරු වෙලා යන්න ඕනේ. මෙන්න චුට්ටි විදිහට අපි පියවරෙන් පියවර යාකුරේ හැඩ රටා ඉගෙන ගත්තා. ඊළඟට යාකුර හිදස්පත තියලා යාකුරේ ඇඳ ඊළඟට වැලි කඩදාසිය දබරෙඟිල්ල ගෙනිච්ච දැන් යාකුර හොඳට දෙන්න ඕන හිතේ ඇතිනේ. බලන්නකො මේ උඩ ගෙනියන්න මොනවද කියලා.
අදත් මම ඔයාලට ලස්සන පින්තූර ටිකක් අරගෙන ආවා. මේවයි නම් දන්නවට කියවන්න. කියවමු බලන්න මෙයා නම් දන්නව ඇති. මොකද්ද මේ? යතුර. අකුතේ යතුර හරි. මේ යහලුවා. යාළුවා නෙමෙයි යහලුවා. යතුරු පැදිය. සයිකලේ කියන්නේ අපි සිංහලෙන් කියන යතුරු පැදිය. මේ කවුද? යකා. බලන්න යකාගේ ලස්සන යකා. මේ ඇඳක් නේද? එයි අපි මෙතෙන් ඇලිවි. ඇඳට කියනවා අපි යහන කියලා. මොකද පුතේ? යහන. මේ තියෙන පුතේ යව. යව කියන්නේ අශ්වයන්ට කන්න දෙන ඇටි జాතියක්. අපි බාර්ලි වලටත් යව කියලා කියනවා. මේ යව. මේකම අශ්වයට වීගෙන් දුවන්න පුළුවන්. එතකොට බලමු මොන්නේ කියවමු. යතුරු, යහලුවා, යව, යතුරු පැදිය, යහන මේ හැම එකකම මුලට කියවෙන්නේ යතුර. මොන බලන්න. යතුර යහලුවා යව යතුරු පැදිය යහන යකා ඔන්න මම මෙන්න තියනවා දැන් ඉවරදී යාපුවක් ලියලා. දැන් දූල පුතාලට පේනවා ඇති මෙන්න යාපුර පටන් ගත්තා. යාපුර ඉවරුනේ ඊට වැඩිය උඩට ගිහිල්ලා. පටන් ගත්ත තැනට වඩා උඩට යනවා යාපුර. මේ ඉවර කරනකොට උඩට යනවා. අපි දැන් ෆස්ට් රූල් පොතේ ලියනකොට මේක හරියටම පෙන්වන්න පුළුවන්. ෆස්ට් රූල් පොතේ ලියනකොට අපි මේක පටන් ගන්නේ තුන්වෙනි රූල යටින් පටන් අරගෙන ඉවර කරන්නේ අපි දෙවෙනි රූලට ගෙනිහිල්ලා. මේ තමයි යාකුල. ඉතින් හොඳට බලන්න යාකුල. අන්න. ඉතින් අපි ආයෙමත් මේ පින්තූර ටික කියවමු. යතුර යහලුවා යව යතුරු පැදිය යහන යකා. තව තියෙනවා. අපි දැන් ඉස්කෝලේ යනකොට යාපුරෙන් වචන 10ක්වත් ලියන්න පුළුවන් වෙලා යන්න ඕනේ. කියන්නත් පුළුවන් වෙන්න ඕනේ. ලියන්න ඉස්සෙල් කියන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අම්මලත් එක්ක එකතු වෙලා යාපුරෙන් එන වචන හොයනවා ගාව. යතුරු පැදිය යතුරු ලියනය යක්දෙහි යගදා අර තියෙනවද? ගජවා රජුරෝ කීටිල මහා කියලා යෝධයෙක් හිටියා. එයාට තියුණා යගදා කියන ආයුධය. ඊළඟට තව මොනවද පුතේ තියෙන්නේ? යගුලිය යතු කැටය. වඩුනාම ගාව තියෙනවා යතු කැටය. මොනවද එතකොට මෙතන තියෙනවා? යක්දෙහි යගදාව යගුලිය කියලා යකඩ බෝලයක් තියෙනවා. තව යකඩය අනේ යකඩය එන්නේ යාපුරේ. යතු කැටය අපි එකට යත්ත කියලා කියනවා. යතු කැටය වගේ වචන ගොඩාක් ඉගෙන යනකොට වචන ගොඩාක් තියෙනවා. තමයි අපිට හුඟක් භාෂාව කතා කරන්න ලියන්න පුළුවන් වෙන්නේ. මෙන්න තියෙනවා පුතේ යාපුර කොහොමද අපි ලියන්න පටන් ගත්තේ? මම කිව්වා යාපුරත් වමෙන් පටන් අරන් දකුණින් ඉවර වෙන මධ්‍ය අක්ෂරය. වමෙන් පටන් අරන් දකුණෙන් ඉවර වෙන මධ්‍ය අක්ෂරය. අපේ දෙපැත්තම එක වගේ සමබර වෙලා යන්නේ. දෙපැත්තම එක ගානට යනවා. ඒකට පටන් ගන්නේ මෙන්න මෙතනින් මම මේ ඊස දාලා කියනවා පියවර 9ක් ඔස්සේ යාපුරේ. මෙතන 1 2 3 4 මෙතන උඩට යන්න ඕන. හොඳට මේ ආකාරයට හැඩේ තියෙන්න ඕන. සමහර දරුවෝ අපි දන්නවා මේක මෙහෙම ගන්නවා. සමහර දරුවෝ පුතේ අපි දැකලා තියෙනවා මෙන්න මෙහෙම ලියනවා. මෙහෙම ලියලා මෙතනින් මෙහෙම එකක් ගන්නවා. සමහර දරුවෝ මෙහෙම ලියනවා. ඉතින් ඒව වැරදි. අපි මුලදීම හරියට අකුර ලියා ගන්න ඕනේ. මෙන්න මේ කොටස හරියටම තියෙනවා. අපි බලමු එතකොට මෙන්න මෙහෙම පටන් අරගෙන මෙහෙම උඩට ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා ආන්න මෙහෙම යනවා. ඒකට මේ කොටසට වඩා මේ කොටස උඩින් තියෙනවා. ඒක නේද මේ පුතේ? අර දුල පුතාලට නයි මම මේ කියලා දෙන්නේ. දුල පුතාලා උඩ කපුම් ගන්න නිසා දැන් පුළුවන් මේවා මේ විදිහට කරගෙන යන්න. දැන් දුල පුතාලා යාපරි શબ્දය මුතු ගන්න නැති නේද? දැන් දුල පුතාලත් එක්ක එකතු වෙලා මම පොඩි ක්‍රියාකාරකමක් කරන්න යන්නේ. මොන දැන් මාත් එක්ක එකතු වෙලා මෙන්න මෙතනින් කියවෙන
යා කියන ශබ්දයේ එන රූප ටික අපි තෝරමුද බලන්න. යෝම් බලන්න. මේ කවුද පුතේ? යකා. යා කියන ශබ්දය ආව නේද? මේ ගස මොකද පුතේ? යා කියන්නේ ගස. ගස. අන්න එතකොට ආවද යා කියන ශබ්දය? මේ මෙතන යහන උනාව නේද ශබ්දේ? මේ පහන යා කියන ශබ්දය ආවද? නෑ ඒක තමයි මේ යව කියන්නේ යව අන්න යව කියනකොට යා කියන ශබ්දය එනවා. මේ යහලුවා නේ යා කියන ශබ්දය ආවා. මේ මොකද පුතේ? යතුර අන්න හරි. එතකොට යා කියන ශබ්දය එනවා. මේ මොකද පුතේ? අපි මේ වචන පුරුමන්නේ මොන්නේ අපිට දැන් යතුරු පැදිය. මොකද පුතේ? යතුරු පැදිය. අන්න යා කියන ශබ්දය ආවා. දැන් ඊළඟ දුල පුතාලා කියන්න බලන්න විතර පිටුව කීයක් තියෙනවද? මේ කවුද? අඳුරනවද? මේ කවුද පුතේ? සමනලයා ආවද යා කියන ශබ්දෙන් නේ සමනලය පටන් ගන්න ආකුරෙන් නෙමෙයි. දුර පුතාලා කොහොම දන්නවද? මෙතන පින්තූර කීයක් තියෙනවද පුතේ? බලමුකෝ ගණන් කරලා. 1 2 3 4 5 6 7 8 9ක් තියෙනවා. දැන් මෙන්න අපි ආකුරෙන් එන පින්තූර වටේ රවුමක් අරිමු. පින්තූර වටා රවුමක් අරිමු. ඕන්න එතකොට මේ යා කුරින් එනවා නේද? ඕන පුතාලා දැන් ඔන්න බලන් ඉන්න. දැන් පුතාලා තමයි කියන්න ඕන මේවා. හරි මෙයා යා. මෙයා කියනවා පුතේ. මෙයා අපි ගාකුරට ඉගෙන ගත්ත එක්කෙනානේ. එතකොට මේ මොකද පුතේ යහන එහෙනම් මෙයා ය කියන ශබ්දේ එනවා. යහන. මෙයා පහන හෙන්නේ නෑ ඒක තමයි මේ යව අනහරි යව කියන වචනේ මුල් පටන් ගන්න යාකුරේ මේ සමනලයා යාකුර නෙමෙයි නේද මේ යතුරු පැදිය එනවද පුතේ? ඔව් එනවා යතුරු පැදිය අනහරි. එතකොට මේ යහලුවා එනවද පුතේ? ඔව් එනවා අනහරි. ඊළඟට යතුර යා අකුර මුලට එන පින්තූර තමයි මේවා. කීයක් තියෙනවද පුතේ එතකොට? බලන්න. බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6ක් වටා අපි රවුම් කරලා තියෙනවා. ඒ 6ම පටන් ගන්නෙ යා අකුරේ. එතකොට පුතාලට තේරෙනවා ඇති යා කියලා කට ඇරලා කියනවා. යකා යහන අටරලා යන්නේ යහලුවා යතුරු පැදිය. මේ අකුරත් සමහර වෙලේ වචනේ අගට යනකොට ය කියන ශබ්දයෙන් එනවා. වචනේ මැදට යනකොට ය කියන ශබ්දයෙන් එන්න පුළුවන්. දැන් දුල පුතාලා බලන්නකො බෝඩ් එකේ මම අක්ෂර ටිකක් දාලා තියෙනවා. තාම ඉතින් දුල පුතාලට කියවන්න අමාරුයිනේ. ඒ වුණාට අපි මේ උත්තිච කියවන්නම්. එතකොට බලන්නකො මේ යාකුර කියවෙන ආකාරය බලන්නකො අපි. යහන. මොකද? යහන. යකඩ. නේද? යකඩ. නයන. වයන. නාගරය. ටයරය. උන් බලන්න වචනේ මුලට යාකුර යෙදෙනකොට ය කියන ශබ්ද වෙන්නේ. යහන. යකඩ. ඊට බලන්න මෙතන කියවෙන්නේ මොනට නාකුර. එහෙනම් නාය යානෙ කියවෙන්නේ මෙතන ය කියලා. නායන වයන. මෙතන බලන්නකෝ අගට කියවෙන්නේ නාගරය මෙතන ටයය එතකොට පුතාලා කියවනකොට මැදට මුලට යෙදෙන ආකාරය මැදට යෙදෙන ආකාරය අගට යෙදෙන ආකාරය හොඳටම වචන කියවලා හුරු වෙන්න ඕන.
ඒකට අපි දැන් ඉස්කෝලේ ගියාම අපිට වචන ගොඩක් දෙනවා කියවන්න. කියන්නත් වෙනවා. ඒකට අපි මුළු වචනේම එකපාරට කියවන්න පුළුවන් වෙන්න ඕන. ඒ පුළුවන් වෙන්නේ මේ විදිහට කියලා පුරුවක් ගත්තොත් විතරයි. එතකොට දැන් නූල පුතාලට මේ පොඩි ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. දැන් යාපුර හොඳටම හඳුනනවානේ. යාපුර ඇඳා යාපුර හොඳට මතකේ තියාගත්තා කියෙව්වා. එහෙනම් දැන් නූල පුතාලට පුළුවන් මේ යාපුර තියෙන තැන්වල යාපුරට යටින් ඉරක් අදින්න. බලමු මේ ක්‍රියාකාරකම කරන්න නූල පුතාල මාත් එක්ක කරමු. මොන දැන් බලමු පළවෙනි වචනේ යහන. කොතනද පුතේ යාකුර තියෙන්නේ? ඕ පුතාලා දන්නවා මේ තියෙන යාකුර. ඊළඟ වචනේ යකඩ. කොතනද තියෙන්නේ? මෙන්න යාකුර. ඊළඟට නයන. නයන. අපි වනේ ය කියලා ශබ්ද වෙනතෙන් තියෙනවා. අන්න මෙතන තියෙනවා නයන. වයන. වයන. වචනේ මැදට ඇවිල්ලා තියෙනවා දුර පුතාලා. ඉස්කෝලේ ගියාම අකුර මුලට යෙදෙන වචන ලියන්න කියනවා, අකුර මැදට යෙදෙන වචන ලියන්න කියනවා, අකුර අගට යෙදෙන වචන ලියන්න කියනවා. ඒ නිසා වචන ගොඩාක් පුතාලා දුලගාව තියෙන්න ඕනේ. නගරය. අන්න එතන යෙදුනේ අගට. අන්න දෙක නේද? අගට තමයි අකුර යෙදුනේ. ටයරය. ටයරය. ශබ්ද හොඳට උරුණන් අල්ල ගන්න පුළුවන් අපිට. මෙතනක් තියෙනවාය, මෙතනක් තියෙනවාය. දැන් පුතාලා දුන්නා මම ගාලේ ඊටවස්සල ගොඩක් වචන අම්මලත් එක්ක අහගන්න ඕන වචන ගොඩක්. මොනික පුතේ අපි දැන් යාකුර ඇඳා යාකුර කියෙව්වා යාකුර හඳුනගත්තා. දැන් අපි යන්නේ යාකුර ලියන්න. අපි ඉස්සෙල්ලාම ලියන්න පටන් ගන්නේ අපි දන්න ෆස්ට් රූල් පොතේ මම අංක කරලා තියෙනවා පළවෙනි රූල දෙවෙනි රූල තුන්වෙනි රූල හතරවෙනි රූල පස්වෙනි රූල. අපි කලින් ඉගෙන ගත්ත අකුරු දෙකට වඩා පොඩ්ඩක් වෙනස් පටන් ගන්න තැන. දැන් අපි ඉස්සෙල්ලාම ලියන්න ඕන කඩිරේ. දැන් පුතාලා දුරට පේනවා ඇති මේ කඩිරේ මෙන්න මේ තුන්වෙනි රූලෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. තුන්වෙනි රූලෙන් පටන් අරගෙන හතරවෙනි රූලට ඇවිල්ලා ආයිමත් දෙවෙනි රූලෙන් තමයි ඉවර කරලා තියෙන්නේ. දුර පුතාලට මතක ඇති අපි ගා අකුර ලිව්වේ කොහොමද කියලා. ගා අකුර අපි පටන් ගත්තේ දෙවෙනි රූලෙන්. මෙහෙම ඇවිල්ලා තමයි අපි ගා අකුර ලිව්වේ. දෙවෙනි රූලෙන් පටන් ගන්න මේ රූලට ගියා. හා පුරත් ලිව්වේ අපි මෙතනින් පටන් අරන්. මෙතනින් පටන් අරන් ලිව්වේ. නමුත් ඊට වඩා පොඩ්ඩක් වෙනස් මේ යාකුර. ඒකට යාකුර පටන් ගන්න. කොතනින්ද අපි මෙන්න මේ තුන්වෙනි රූලෙන් පටන් අරගෙන මේ හතරවෙනි රූල දක්වා ඇවිල්ලා මේ රූලට ගිහිල්ලා මෙතනින් මේ රූලේ වැදලා තමයි ඉවර වෙන්නේ. යා අකුර හරියටම දෙපැත්තම සමාන වෙන්න ඕන අකුරේ අපේ අකුරු රවුම් අකුරු ඒ කියන්නේ රවුමක් ඇතුළට දාන්න පුළුවන් අකුරු මොය ආකාරයට තමයි යා අකුර පටන් අරගෙන අපි මඳුල පුතාලට කියලා තියෙනවා පටන් අරගත්තාම අපි අකුර ලියලා ඉවර කරලම තමයි අත උස්සන්නේ. මොන්න බලන්න මෙතනින් පටන් ගන්නවා පියවර 9ක් ඔස්සේ අපි දිශාවල් දාලා පෙන්නු මඳුල පුතාලට මෙතනින් යනු අත උස්සන්නේ අකුරට ඉවර වෙලා. ඒක නේද? දැන් දුල පුතාලට යාකුර පස්රුවල ලියන්නත් පුළුවන්. මුතුයි පුතේ අපේ ඊළඟ පියවර තමයි යාකුර තනි රෝලේ ලියීම. හැබැයි තනි රෝලේ ලියන්න ඉස්සෙල්ලා ඔබ අංග සම්පූර්ණ නිවැරදි ලස්සන අකුරක් කියන තුරුම මේ පස්රුවලේ ලියලා හොඳ හුරුවක් ලබා ගන්නවා. ඊට පස්සේ අපි තනි රෝලට යන්නේ. තනි රූලේ ලියනකොට බලන්න ඕන පුතාලට රූල් දෙකයි තියෙන්නේ. මේ රූල් දෙක අතරේ තමයි අපි ලියන්න ඕන. දැන් බලමු අපි යාකුර තනි රූලේ ලියන්නේ කොහොමද කියලා. දැන් රූල පුතාලට තියෙනවා ඇති රූල් දෙකයි තියෙන්නේ. මම කිව්වා පස් රූලේ ලියනකොට මේ යාකුර පටන් ගන්නෙ මෙන්න මේ තුන්වෙනි රූල එක. ඉඳලා දෙවෙනි රූලෙන් තමයි ඉවර වෙන්නේ. එහෙනම් අපි තනි රූලේ ලියනකොට ඒ නීතිය ඒ ආකාරයටම යන්න ඕනේ. එහෙනම් අපි යටින් පටන් ගන්නෙ පොඩ්ඩක් රූලේ. ඔන්න විතර රූලට වැදුණා උඩට ගියා මෙහිම ආවා අන්න මේ රූලේ වැදිලා තමයි ඉවර වෙන්නේ. අක්කව එකක් ලියමු. රූල පුතාලා දැන් ලියන්න පස් රූලේ ලියලා පුරුදු වෙලා හරියටම ලියන්න. අන්න නේද? ඒ ආකාරයට ලියනවා අපි.
දැන් අපි අලුත් අකුරකුත් තව ඉගෙන ගන්න දුල පුතාලා. දැන් මේ සෑම අකුරක්ම මේ පියවරවල ඔස්සේ තමයි අපි ඉගෙනන්නේ දුල පුතාලට. අපි විෂය නිර්දේශය ගුරුවත් උත්සාහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිවැරදි අකුරු හොරුව ආකාරයට තමයි මේ සියලු දේ උගන්වලා තියෙන්නේ. මේ පියවරටම අනුගමනය කරලා පුරුවක් ලබාගෙන ගියොත් දුල පුතාලා ඉස්කෝලේ ටීචර් ලියවනකොට අකුර Tamanට තනියම මේ පියවරවල ඔස්සේ ලියාගෙන යන්න පුළුවන්. ඒ නිසා හැමෝම මේ සෑම පියවරක්ම අනුගමනය කරමින් දෙමව්පියන් දරුවන්ට මේ අකුරු ලිවීම නිවැරදිවම තහවුරු කරන්න මහන්සි ගන්න ඒ ආකාරයට පුරුව ලබා දෙන්න. අද මේ පාඩමෙන් දුල පුතාලා හරියටම මේ අකුරු ඉගෙන ගත්තා නේද? මතකයේ ඇති කියවන්න පුළුවන්, අඳුන ගන්න පුළුවන්, අඳින්න පුළුවන් නේද? තවත් දවසකින් මම තව අකුරක් අරගෙන දුල පුතාලට එකක් හොඳට කියලා දෙන්න. තව දිනයක එනවා. ඉතින් එතකම් මේ අකුරු හොඳට කරපුවා අකුරු ටික හොඳට ඉගෙන ගන්න. සුබ දවසක් මම දුල පුතාලට අද ප්‍රාර්ථනා කරනවා. සමට ආයුබෝවන්.